ඇෆ්‍රිකන් ලංෆිෂ්ලා ගැන අහලා තියෙනවද? ඇෆ්‍රිකාවේ සමහර ප්‍රදේශවල ඇෆ්‍රිකන් ලංෆිෂ් කියලා මාළු జాතියක් ඉන්නවා. නියං කාලවලට වැව් ගංගා හිඳනම අනෙක් මාළු ඔහේ මිය යනවා. ඒත් මේ ඇෆ්‍රිකන් ලංෆිෂ්ලා අපූර්ව වැඩක් කරනවා. පොළවේ තෙතමනය ක්‍රමයෙන් අඩු වෙලා මඩ ක්‍රමයෙන් තද වෙන්න පටන් ගන්නකොට මෙයාලා පොළව ඇතුළට ගමන් කරනවා. එයාලාගේ වටේ සෙම සහිත කෝෂයක් හදා ගන්නවා. හුස්ම ගැනීම, හෘද ස්පන්දනය වගේ පරිවෘත්ත ක්‍රියාවන්ගේ වේගය අඩු කරනවා. මෙයාලාගේ ශක්තිය ඉතුරු කරගන්නවා. මේක නින්දක් නෙවෙයි. මේක මෙයාලාගේ මරණයක් නෙවෙයි. මෙයාලට මේ විදියට කන්නේ බොන්නේ නැතුව මාස ගාණක් ඉන්න පුළුවන්. සමහර උග්‍ර අවස්ථාවල අවුරුදු 4ක විතර කාලයක් මෙයාලට මේ වගේ ඉන්න පුළුවන්. පුදුමයිනේ. බාහිරින් බැලුමම මෙයාලා මැරුණා වගේ පෙනුනත් ඇතුළතින් මෙයාලා ජීවත් වෙනවා. වහිනකම් බලන් ඉන්නවා. නියඟේ අවසන් වෙලා වහිනකොට මෙයාලා ආයේ අවදි වෙනවා. මෙයාලාගේ වටේ ආරක්ෂාවට තිබ්බ කෝෂය දිය වෙනවා. මඩ සැහැල්ලු වෙනවා. පරිවෘත ක්‍රියාවන් වේගවත් වෙනවා. එකම සත්වයක් නමුත් ජීවිත දෙකක්. මම පුදුම වුණේ මෙයාලගේ පැවැත්ම ගැන නෙවෙයි. මේ මාළුන්ගේ එනර්ජි මැනේජ්මන්ට් එක ගැන. මෙයාලා පාලනය කරන්න බැරි පරිසරය වෙනස් කරන්න මෙයාලගේ ශක්තිය නාස්ති කළේ නැහැ. මෙයාලා පාලනය කරන්න බැරි පරිසරය වෙනස් වෙනකම් බලන් හිටියා. අපිත් වෙලාවකට ඒ වගේ තමයි එක තැන හිර වෙනවා. කිසිම මොටිවේෂන් එකක් නැතුව එක තැන පල් වෙනවා වගේ දැනෙනවා. ඒත් පැවැත්ම කියන්නේ නිතරම ක්‍රියාත්මක වෙන එක නෙවෙයි. පාලනය කරන්න බැරි පරිසරයකට අකණ්ඩව ප්‍රතිචාර දක්වන්න ගියොත් අපි අසාර්ථක වෙනවා. ඉතින් අස්ථායී පරිසරයකට හොඳම ප්‍රතිචාරය අඩුවෙන් ක්‍රියාත්මක වෙන එක. ඒ අපි අසමත් නිසා නෙවෙයි. ඒක තමයි පැවැත්ම. ඇෆ්‍රිකන් ලංෆිෂ් පරිසරය වෙනස් වෙනකම් බලන් හිටියා. හරි වෙලාව ආවම එයා අවදි වුණා. නැත්නම් එයා නැති වෙලාම යනවා. එයා වහිනකම් බලන් හිටියා නමුත් ඔයාලා වහිනකම් බලන් ඉන්න ඕන නැහැ. ඒ අස්ථායි පරිසරය ඔයාගේ ජොබ් එක වෙන්න පුළුවන්. ඔයාගේ රිලේෂන්ෂිප් එක වෙන්න පුළුවන්. ඔයත් අවදි වෙන්න හරි වෙලා වෙනකම් ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා ඇති. හරියට ඇෆ්‍රිකන් ලංෆිෂ් කෙනෙක් වගේ. මෙහෙමයි. වැස්ස කියන එක පරිසරයෙන් පොරොන්දු වෙච්ච දෙයක් නෙවෙයි. වහින්නත් පුළුවන්. වහින්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් අවදි වෙන්න වහිනකම් බලන් ඉන්න එපා. ඔයාලා ඇෆ්‍රිකන් ලංෆිෂ් කෙනෙක් නෙවෙයිනේ.